බිගිනර්ස්ලා විදියට ඩම්බෙල් චෙස්ට් ප්‍රෙස් එක කරද්දි මේ මිස්ටේක්ස් තුන ඔයා කරන්න එපා. පළවෙනි මිස්ටේක් එක තමයි ගොඩක් බිගිනර්ස්ලා කරනවා එල්බෝස් ෆ්ලෙයාරින් කරනවා. ඒ කියන්නේ එල්බෝස් 90 ඩිග්‍රී විදියට ඇන්ගල් එකෙන් කරනවා. මේක සාමාන්‍ය ටිකක් කල් ට්‍රේනින් කරපු කෙනෙක්ට කරන්න පුළුවන් වුණත් බිගිනර්ස්ලා කරන්න එපා බිගිනර් ස්ටේජ් එකේදී. මොකද එතකොට ඔයාගේ ෂෝල්ඩර් එකට තියෙන ස්ට්‍රෙස් එක වැඩි. එල්බෝස් පොඩ්ඩක් ඇතුළට වෙන්න තමයි තියාගන්න ඕන ෆ්ලෙයාර් කරලා නෙමෙයි. දෙවනි මිස්ටේක් එක තමයි ගොඩක් බිගිනර්ස්ලා ස්පීඩ් එක වැඩි කරලා කරනවා. එහෙම කරන්න එපා. ඔයා ටෙම්පෝ එකක් තියාගන්න. ඔයා තප්පර දෙකක් තුනක් තියාගන්න ඩවුන් දාන්න. ඒ වගේම ඔයා කන්ට්‍රෝල් කරලා පුෂ් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයා කරොත් එහෙම ඔයාට හොඳ මසල් එකට දැනෙන්න ට්‍රේන් කරන්න පුළුවන්. තුන්වෙනි මිස්ටේක් එක තමයි ගොඩක් බිගිනර්ස්ලා ෆෝම් එක හදාගන්න කලින් weight එක වැඩි කරගන්නවා. එතකොට range of motion එක අඩු වෙනවා. හරියට perform කරන්නේ නැහැ. එහෙනම් ඔයා ගොඩක් කරන්න බැරි weight එකකින් range of motion එක අඩු කරලා බාගෙට කරනවට වඩා ඔයාට හොඳයි සාමාන්‍ය කරන්න පුළුවන් control කරන්න පුළුවන් weight එකක් අරගෙන full stretch කරලා training කරන එක. එතකොට ඔයාට mechanism එක අඳුර ගන්නත් පුළුවන්. හොඳට chest එක engage කර ගන්නත් පුළුවන්.